ලංකා පුරාම මහවැවල් තියෙනවා. මේ ගල්කුළමේ මහවැව. මිහින්තලේ ගල්කුළමේ සියඹලාගස්සව මහවැව. කැලෑ මහවැව. මේකේ තමයි තියෙන්නේ අර ලෝකප්‍රියක නිර්වාද ගැමියන් සමග එකතු වෙලා අපේ සුදම්මජෝති හාමුදුරුවෝ මහා ලස්සන වැඩසටහනක් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. හොඳට අඟුරු තියෙනවා. මේ අඟුරු වල දර රස්නෙට තනින් තන පොරි හැදෙනවා වගේ පුපුරනවා. ඒ වගේම අනිත් අර දුරින් ඔබට පේනවා ගස් පැලක්. ඒ වගේම ඉතින් මෙතනදි මෙතුමා වෙනම පියකට ගොන් කොන්ක්‍රීට් දාලා ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. ඉතින් අපි ඔය දුරින් පේන්නේ කටුපත කන්ද ආරන්නේ තමයි ඔබ ඒ කලින් දැක්කේ. අපි එන ගමන් ඉතින් ආගිය තුරුතුරු කතා කරනවා, අත්දැකීම් බෙදා ගන්නවා. ඒ නිසා පරිසරයේ ඉතාම සෞම්‍ය වෙලා තිබ්බේ. දහවල්ට කියලාවත් මහා රස්නයක් තිබුණේ. තම අපි දැකපු අපි කතා කරපු මේ සම්ප්‍රදායික හේන් ගොවි තැන වෙනුවට ඇත්තටම දැන් තියෙන කෘෂිකාර්මික ජනපද. හැබැයි එදා හේන් ගොවියා මුහුණ දුන්න ගැටලු ටිකම අද කෘෂිකාර්මික ජනපදවලත් ඒ විදිහටම මුහුණ දෙමින් ඉන්නවා. දැකීම ඉතාම ඛේදවාචකයක්. අද තාක්ෂණිකව මේ ප්‍රදේශයට ආවේනික වෙච්ච සුන්දරත්වයක් වගේම ඒ සුන්දරත්වය යට සැඟවිච්ච යම් කටුක බවකුත් තියෙනවා. ඉතින් ජීවිතෙත් එහෙමනේ. අපි අටලෝ දහමෙන් කම්පා වෙන්න හොඳ නෑ. ලාභ අලාභ කලා ජීවිතයක් ගත කරන අපේ කිරියල්ලේ සුදම්මජෝති හාමුදුරුවන් පරණ මිතුදම අලුත් කරගන්නත් මේ ආරණ්‍ය සේනාසනයේ ගොඩනැගෙන මුල් යුගයේදී මමත් ඒ ස්ථානයට ගිහිල්ලා ඒවා ගොඩනගන්න ශ්‍රම දායකත්වය ලබා දුන්න කෙනෙක් හැටියට වර්තමානයේනකොට ඒ ස්ථානෙ කොහොමද ඉදි වෙලා තියෙන්නේ කියන එක බලා ගන්නත් මට හිතුණා එහෙට යන්න ඕන කියලා. එකක් නිදහස් පාඩුවේ භාවනා කරන්න. අනිත් එක අපි ඒකාකාරීව ගත කරපු ජීවන රටාවෙන් මිදිලා වෙනසක් ජීවිතයට එකතු කරගන්නත් කියන බලාපොරොත්තු දෙක තමයි මට තිබුණේ. ඉතින් මේ බලාපොරොත්තු දෙක අතුව මම ගල්කුළමට ගියා. ඉතින් බොහොම ලස්සන සුන්දර මතක ගොඩකුත් එක්කලා මේ වීඩියෝ එක මෙතනින් අපි සමාප්ත. ගිහි වුණත් පැවිදි වුණත් අද අපි ජීවත් වෙන සමාජය ගත්තාම බොහොම සංකීර්ණ සමාජයක්. සාමාන්‍යයෙන් අපි හැමෝම උදේ ඉඳලා රෑ වෙනකම් මහ තරඟයක දුවනවා. එහෙම ඉවරයක් නැතුව දුවන තරඟ නිසා අපිට විවිධ මානසික ප්‍රශ්න ඇති වෙනවා. මානසික විතරක් නෙවෙයි, සමහර වෙලාවට කායික ප්‍රශ්නත් ලෙඩ රෝගවලටත් ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අපිට මේ තියෙන අපේ ආත්තිකාරී ජීවන රටාව. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම මොනවා හරි ඉලක්ක පසුපස නොතිත් ආසාවෙන් හඹාගෙන යනවා. එහෙම ඉවරයක් නැතුව වැඩ කරන්න ගියාම මොකද වෙන්නේ? අපිට හරි වෙහෙසක් මහන්සියක් දැනෙන්න පටන් ගන්නවා. මාතුලාපබ්බත රජමහා විහාරය හදන්න ආරම්භ කරලා වසර 2කට දැන් කිට්ටු වෙලා තියෙනවා. අපි අපේ ජීවිතේ ගෙවිච්ච අවුරුදු 2 වැඩිම කාලයක් ගත වුණා නම් ගත වුණේ දවසේ පැය 24ම වගේ අපි ගත වුණා නම් ගත වුණේ මේ විහාරයේ සංවර්ධනය වෙනුවෙන්. එහෙම ඉන්නකොට සතිපට්ඨාන භාවනා කර්ම දියුණු කරන්නත් ඒ වගේම කාලෙකින් එළියට වැඩම කරලා ඇවිදින්න බැරි වෙච්ච නිසා මම කල්පනා කරා පොඩි වෙනසකටත් එක්කලා ටිකක් දුර බැහැරට යන්න ඕන කියලා. එහෙම හිතනකොට මට මතක් වුණ තැනක් තමයි මිහින්තලේ ප්‍රදේශයේ තියෙන ගල්කුළම. මේ හරියට කියනවා සියඹලා ගස්වැව කියලා. සියඹලා ගස්වැව හරියටම මෙහෙට කියන්නේ මහවැව කියලා.
මහවැව පිහිටලා තියෙන ආර්ය ශ්‍රාවක ආරණ්‍ය සේනාසනය. අපි සමග බොහොම කාලයක් උරින් උර ගැටිලා සමාජ ජාතික දේශපාලන කාර්යයන් එක්කලා වැඩ කරපු දැන් ඒ සියල්ලම අතෑරලා තමන් වහන්සේගේ ආධ්‍යාත්ම සිය සඳහා සම්බුද්ධ ශාස්ත්‍රයේ චිරස්ථිතිය සඳහා උදෙකලා ජීවිතයක් ගත කරන අපේ හිරියල්ලේ සුදම්මජෝති හාමුදුරුවන් පරණ මිතුදම අලුත් කරගන්නත් මේ ආරණ්‍ය සේනාසනයේ ගොඩනැගෙන මුල් යුගයේදී මමත් ඒ ස්ථානයට ගිහිල්ලා ඒවා ගොඩනගන්න ශ්‍රමදායකත්වය ලබා දුන්න කෙනෙක් හැටියට වර්තමානයනකොට ඒ ස්ථානෙ කොහොමද ඉදි වෙලා තියෙන්නේ කියන එක බලා ගන්නත් මට හිතුණා එහෙට යන්න ඕන කියලා. එකක් නිදහස් පාඩුවේ භාවනා කරන්න. අනිත් එක අපි ඒකාකාරීව ගත කරපු ජීවන රටාවෙන් මිදිලා වෙනසක් ජීවිතයට එකතු කරගන්නත් කියන බලාපොරොත්තු දෙක තමයි මට තිබුණේ. ඉතින් මේ බලාපොරොත්තු දෙක අතුව මම ගල් කුලමට ගියා. ඇත්තටම මම දුරකථන ඇමතුමක්වත් දෙන්නේ නැතුව තමයි ගියේ. දුරකථන ඇමතුමක් දෙන්න උවමනාව තිබුණත් ඇත්තටම මගේ දුරකථනයේ උන්වහන්සේගේ නම්බරේ තිබුණෙත් නැහැ. අවසාන වශයෙන් මට මතක හැටියට මම ඒ ස්ථානට ගියේ 2019 අවුරුද්දේදී. එතකොට මේ ඉඩම උන්වහන්සේ ලබාගෙන ආරණ්‍ය සේනාසනය හදන්න පටන් ගත්ත කාලේ. එකම එක ගොඩනැගිල්ලක්වත් තිබුණේ නැහැ. කැලේ වැහිච්ච ඉඩම. ඉතින් ඒක ගොඩනංවන්න ඒ වෙලාවේ හැටියට ලොකු දෙයක් මට ආර්ථික වශයෙන් කරන්න බැරි වුණා. මට මගේ පුළුවන්කමේ හැටියට මම උන්වහන්සේට ශ්‍රමදායකත්වය ලබා දුන්න ඒ ස්ථානේ ගොඩනගා. ඉතින් මේ ආයතන තියෙන්නේ ඊටාම සුන්දර වනාන්තරයකට සීමා කරනවා. ඒ වගේම මේ ආරණ්‍ය සේනාසනයේ වටේම ඉන්නේ ඒ ප්‍රදේශයේ ජනතාවගේ වගා භූමි. අපිට තේරෙන හැටියට කියනවා නම් හේන් න්‍යාය. එතකොට මේ හේන් න්‍යාය ජීවත් වෙන අවිහිංසක නිර්වාජ ගැමියන් සමග එකතු වෙලා අපේ සුදම්මජෝති හාමුදුරුවෝ මහා ලස්සන වැඩසටහනක් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් මම හදිසියෙම ගොඩ වැදුනහම උන්වහන්සේ බොහොම කරුණාවෙන් මාව පිළි අරගෙන දන් පැන් දීලා වැඩ ඉන්න පහසුකම් ටික සකසලා දීලා බණ භාවනාවට අදාළ පහසුකම් ටික සකසලා දීලා එතනින් නවතින්නේ නැතුව අපි යමු මේ ප්‍රදේශය බලන්න කියලා මට වෙනසක් ඇති කරන්න මේ මුළු හේන් න්‍යාය පුරාම මාව එක් කරගෙන ගියා. දැන් මේ රූපරාම වල පෙනෙන්නේ එවැනි අවස්වරුවේ අපි ඇවිදින්න යනකොට ගියපු හේන් න්‍යාය. මේ හේන් න්‍යායේ වගා කටයුතු කරන ගොවි මහත්මයාගේ නම තුෂාර මහත්මයා. අපි ඉතින් තුෂාර අයියා කියලා තමයි කතා කළේ. තුෂාර අයියා අවුරුදු 22ක් රට වෙනුවෙන් හමුදාවේ සේවය කරලා විශ්‍රාම අරගෙන දැන් ගොවිතැනට බැහැලා. විශාල ප්‍රදේශයක් ගොවිතැන් කටයුතු සිද්ධ කරනවා. අපි ගියාට පස්සේ කිව්වා මේ බඩයිරිඟු වළඳනවාද කියලා ඇහුවා. එහෙම අහලා එතුමා තමන්ගේ වගාවේ තාම අස්වැන්නු නෙල්ලන හැබැයි තමන්ගේ කොළුඳුල් අස්වැන්න අපිට දානයක් හැටියට පූජා කරන්න. ඒ කියන්නේ අර සම්ප්‍රදායික දාන දෙන විදිහ නෙවෙයි ඒක හරි ලස්සන දානයක්. එවෙලේම මේ ඔබට පේන හැටියට දැන් එතුමා මාත් මේ පිටිපස්සෙන් කැමරාව අරගෙන ගියා. ඉතින් එතුමා මේ දැන් ඔය බලලා මේ දලු බඩයිරිඟු කරල් මෝරපුව නෙවෙයි. ඒකේ හරි වෙනසක් තියෙනවා රසයේ හරි කිරි රහක් තියෙනවා. දලු බඩයිරිඟු කරල් මේ විදිහට කඩාගත්තා. ඉතින් මේ හේනේ කෙලවරට වෙන්න දැන් ඉතින් සුද්ධ බුද්ධ කරන්නේ අසනු නෙලන්න සූදානම් වෙන කාලේ නිසා මට කිව්වා සත්තු ඉන්න පුළුවන් එන්න එපා කියලා. ඉතින් මම මෙහෙම බඩයිරිඟු යායක් මැදට ගිහිල්ලත් නෑ. ඉතින් මම එතුමා බඩයිරිඟු අරන් එනකන් ওই විදියට හේනට වෙලා හිටියා. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ බඩයිරිඟු අරගෙන ඇවිල්ලා අර පිට තියෙන පොත්තද මන්දන කවරය ආවරණය ඉවත් කරලා දැන් මේ බඩයිරිඟු අපි සාමාන්‍යයෙන් කරන්නේ අපිට පුරුදු දේ තම්බලා කන එකනේ.
දැන් මෙතන මේ තම්බලා කන්නේ නැහැ මේ පුච්චලා කන්නේ. අර විදියට බඩ ඉරුඟු කරලා ගන්නවා. පැත්තකින් කඩලා ওই කෝට්ටකින් මේ විදියට අමුණනවා කෝට්ටා. අමුණලා මේ විදියට කෝට්ටකින් අමුණනවා. අමුණලා ඔන්න ඔය විදිහට ගින්දරට දානවා. මේක හැබැයි මේ ගිනි ගන්න ගින්දර නෙවෙයි. මට කිව්වා මේ ගහේ එහෙම නැත්තම් මේ දර මොන ගහක දරද කියලා. එතකොට ඒ ගහේ දර හරියට ගල් අඟුරු වගේ. ඔය කැමරාවට එහෙම පෙවුනට මහා දුමක් එන්නේ නැහැ. හොඳට අඟුරු තියෙනවා. මේ අඟුරු වල දර රස්නෙට තනින් තන පොරි හැදෙනවා වගේ පුපුරනවා. ඒ වගේම අනිත් බඩ ඉරිඟු යට සියල්ලම හොඳට තැම්බීමට ලක් වෙනවා. අර අපි තම්බපුවාම නම් ලුණු හරි දානවනේ. මේකට එහෙම වුණා නෑ. ඉතින් ඔය ඉදියට පුච්චලා ගෙනාපු බඩ ඉරිඟු ඉතින් අපිට පිගානකට දාලා දීලා ඉතින් එතුමා පිළිගන්නවා. ඉතින් අර දුරින් ඔබට පේනවා ගස් පැලක්. ඒ වගේම ඉතින් මෙතනදි මෙතුමා වෙනම පියකට බොහොම කොන්ක්‍රීට් දාලා ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. ඉතින් අපි ගොඩනැගිල්ල උඩ ඉඳගෙන මේ විදියට බඩ ඉරිඟු වැළඳුවා. හරි කඳුකර ප්‍රදේශ නෙවෙයි තනිතලා භූමි. මහා දුරක් පේනවා ඔය උඩට නැග්ගහම. මහ උසක් නෙවෙයි අඩි 15ක් විතර ඇති. ඔය පේන්නේ මේ එක යායට තියෙන හේන්යාය. අර දුරින් පේන්නේ තලගුළු වෙහෙර කියලා මට ඔය තියෙන තලගුරු වෙහෙර කන්ද. එතකොට මේ තියෙන ගොඩ වී වගාව මඩ කුඹුරු නෙමෙයි ගොඩ කුඹුරු කියලා කිව්වා. දැන් ඔය අපි හවස් වෙලා නාගන තුෂාර මහත්මයාත් අපිත් එක්කම ආව යම් දුරක්. ඉතින් ඔය ආපහු වැඩම කරන ගමන් පාරවල් පස් වලින් තියෙන මඩ වෙච්ච පාරවල් පේන තෙක්මානෙක එහෙම මේ විදුලි පහන් කණුවක්වත් නැහැ. ඔය දුරින් පේන්නේ කටුපත කන්ද ආරන්නේ තමයි ඔබ ඒ කලින් දැක්කේ. අපි එන ගමන් ඉතින් ආගිය තොරතුරු කතා කරනවා, අත්දැකීම් බෙදා ගන්නවා, මෙතෙන්ට එන පාර ගැන කතා කරනවා. ඉතින් මහා අපූර්වතම සුන්දර අත්දැකීමක් තමයි ඇත්තටම අපි විඳගත්තේ. සාමාන්‍යයෙන් අනුරාධපුරය කියන්නේ හරි උෂ්ණ කලාපයේ ප්‍රදේශයක් වුණාට පහුගිය කාලේ වැටිච්ච ධාරානිපාත වර්ෂාව නිසා පරිසරය ඉතාම සෞම්‍ය වෙලා තිබ්බේ. දහවලට කියලාවත් මහා රස්නයක් තිබුණේ නැහැ. මම මේ වෙලාවේ රැඳී ඉන්නේ මිහින්තලේ ගල්කුළම කියන ප්‍රදේශයේ. මිහින්තලේ ගල්කුළම හරියටම මේ පැත්ත කියනවා නම් සියඹලාගස් වැව. සියඹලාගස් වැව මහවැවනේ. ඔව්. ඒතකොට ගල්කුළම සියඹලාගස් වැව මහවැව කියන ප්‍රදේශයේ ඉන්නේ. ඇත්තටම මේක හේන්යායක්. මම මෙහෙට එන්න හේතුව තමයි අපේ බොහොම කල්යාණ මිත්‍ර කිරියල්ලේ සුදම්ම ජෝති හාමුදුරුවෝ. උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක ආරණ්‍ය සේනාසනීය පිහිටලා තියෙන්නේ මේ මහවැව ප්‍රදේශයේ. එතකොට මේ මහවැව ප්‍රදේශයේ මම හදිස්සියෙම දැන් දින කීපයක් තිස්සේ ඇවිල්ලා මේ මහවැව හේන්යායේ හැම තැනම ඇවිදින්න පටන් අරගෙන තිබුණා. එකක් තමයි අපේ ආධ්‍යාත්මික සුවය සඳහා. අනිත් කාරණාව තමයි මේ ප්‍රදේශයේ තියෙන ජනජීවිතයට එබිල බලන එකත්, ඒ වගේම අපේ ආධ්‍යාත්මික සුවය සඳහා සතිපට්ඨාන භාවනා කර්මයන් පුහුණු කිරීම සඳහා. එතකොට මේ අරමුණේ මෙහෙට ආවට පස්සේ අපිට අහම්බෙන් මේ තුෂාර මහත්මයාගේ මේ හේනට ආවා. ඇත්තටම අපි දැකපු, අපි කතා කරපු මේ සම්ප්‍රදායික හේන් ගොවි තැන වෙනුවට ඇත්තටම දැන් තියෙන කෘෂිකාර්මික ජනපද. හැබැයි එදා හේන් ගොවියා මුහුණ දුන්න ගැටලු ටිකම අද කෘෂිකාර්මික ජනපදවලත් ඒ විදිහටම මුහුණ දෙමින් ඉන්නවා. දැකීම ඉතාම ඛේදවාචකයක්. අද තාක්ෂණිකව සමාජ පොඩ්ඩක් සයිබල ගැනිලා යාන වාහන තියෙනවා. මිනිස්සු හේන්යායට වාහනේ තමන්ගේ මෝටර රථේ එහෙම නැත්නම් යතුරු පැදිය ත්‍රිවිල් එකේ යනවා එනවා. ට්‍රැක්ටර් රථ තියෙනවා, ලොරි එනවා, වෙලෙන්දෝ මේ ගමට එනවා. හැබැයි එදා හේන් ගොවියා මුහුණ දෙච්ච වනසත්වයන්ගේ තියෙන ගැටලු, ඒ වගේම ඉඩම් සම්බන්ධව තියෙන ගැටලු, ඒ වගේම විවිධ පාරිසරික හේතුන් මත මේ ජනතාව මුහුණ දෙන අභියෝගවල කිසිම වෙනසක් නැහැ. දේශපාලනික වශයෙන් ආණ්ඩු විවිධාකාර විදිහට මාරු වුණත් මේ රටේ ජීවනාලිය වෙච්ච ගොවියගේ ජීවන තත්ත්වයන් නැගිටවන්න
සංවර්ධනය කරන්න ඒ පිළිබඳ එහෙම විධිමත් වැඩපිළිවෙලක් ඇති වෙලා තියෙනවා කියන්නේ එහෙම පැහැදිලිව පේන්නේ නැහැ. මිනිස්සු උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරනවා. ඊට පස්සේ රෑ ඉඳලා එළි වෙනකම් හේන් රකින්නවා. ඉතින් මේ විදිහට මේ මිනිසුන්ගේ ජීවිත වැඩත් එක්කම ගෙවිලා යනවා. විනෝදයක්, සෞන්දර්යාත්මක භාවයක්, යටිතල පහසුකම් වල සංවර්ධනයක් මේ කිසිවක් මේ ප්‍රදේශවල දකින්න නැහැ. මිනිස්සු රෑ වෙනකොට අලි කොහෙන් පණීද කියලා දන්නේ නැතු ඉන්නේ. තමන්ගේ ගේ දොර උකස් කරලා ණය වෙලා කරපු මේ ගොවිතැන කොයි විදියට විනාශ වෙයිද කියලා ඒ අයට අවබෝධයක් නැහැ. හැබැයි ඒ සියලුම අභියෝග මත මේ මිනිස්සු හරි නිර්ව්‍යාජ මිනිස්සු හැටියට මේ සමාජයේ මේ බුදුදහම මේ සමාජයේ ඒ වගේ විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේ කිරියල්ලේ සුදම්මජෝත් ස්වාමීන් වහන්සේ සමග බද්ධ වෙලා ආධ්‍යාත්මික සංවර්ධන තුල කටයුතු කරමින් යන ඒක හරි විශිෂ්ට මානව ගුණයක් හැටියට මම දකිනවා. දැන් මේ හේනේ පැලකට ආවට පස්සේ ඒ වෙලේම මගේ ජීවිතේ එහෙම අත්දැකීම් නැහැ. පළවෙනි වතාවට හේනටම ගිහිල්ලා ඒ වෙලේම බඩේරිඟු කඩාගෙන ඇවිල්ලා ලිපේ පුච්චලා කනවා. අපි තම්බල බඩේරිඟු කාලා තියෙනවා, පුච්චලා කනවා කියලා අහලා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව මෙහි ආපුවාම මේක විඳින්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි අපි ඊයේත් ආපුවාම අදත් ඇවිල්ලා මිනිස්සු කියන ස්වාමීන් වහන්සේ අදත් අපේ පැලට වඩිනවාද අපේ හේනට මිනිස්සු හරි කැමති. ඉතින් එහෙම බොහොම සෞන්දර්ය මං හිතනවා අපි විසින් තනාගත මහා සංකීර්ණ ලෝකයක් තුල අතරමං වෙලා අපි විසින් පනවාගත්ත විවිධ සීමාවන් තුළ අපි අපේ ජීවිත අසරණ කරගෙන තියෙනවා යථාර්ථය දකින්නේ නැතුව. මිනිස්සු අපේම රටේ තව පිරිසක් ඇත්තටම එතෙන්ට ගොනු වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ විඳිනවා. දැන් මේ හේන් න්‍යාය එහෙම නැත්නම් මේ හේන කරන මහත්මයා අවුරුදු 22ක් රට වෙනුවෙන් සේවය කරපු මහත්මයෙක්. ඒකට එතුමා අවුරුදු 22ක් ඒ රට වෙනුවෙන් සේවය කරලා දැන් නැවත කියනවා අනුන් යටතේ සේවා කරන්න ඕනේ මම මගේ සෝත්සාහයෙන් වැඩ කරනවා. එහෙම කියලා එතුමා හේන් ගොවිතැනක් කරගෙන ඉන්නවා. ඒ වගේ අපේ සුදම්මජෝති හාමුදුරුවෝ උන්වහන්සේ දැන් නිතර අපිට පෙනී ඉන්න නැති වුණාට එහෙම නැත්නම් අපිට මේ අන්තර්ජාලය තුල රූපවාහිනිය තුල මාධ්‍ය තුල උන්වහන්සේ පේන නැති වුණාට දැවැන්ත ජාතික අරගලේ නායකත්ව දුන් ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අද වෙනකොට උන්වහන්සේ ඒ තමන්ගේ ජාතික කර්තව්‍ය අතහැරලා අනිත් පැත්තට ගියොත් මේ ශාසනික අභිවෘද්ධිය ආධ්‍යාත්මික සංවර්ධනය දැවැන්ත සේවාවක් කරනවා. ඉතින් අද වෙනකොටත් මට පේන්නේ උන්වහන්සේගේ විහාරස්ථානයේට විදුලිය නැහැ. සෝලා වලින් උන්වහන්සේ විදුලිය සපයාගන්නේ. ඇහුවාම ලයිට් ආවත් මම ලයිට් ගන්නෙ නැහැ. ඉතින් උන්වහන්සේ ඊටාම ස්වාධීන භාවයක් පෙන්වු කරන. ඉතින් මම හිතනවා අධීන යුග පුරුෂයෙක් උන්වහන්සේ. ඉතින් අපිට නිතර ඉස්සර වගේ සම්මුඛ වෙන්න පොදු වැඩසටහන් වල ජාතික අරගලයේදී අපි සම්මුඛ නොවුනට මේ කතා කරන මම පවා හැබැයි අපේ ඒ අරමුණු අදහස් වලින් අපි තාම බොහොම උණුසුම් වෙලා ඉන්නේ. අපි පෙර කරපු මහා ජාතික වැඩසටහන් පිළිබඳ අපිට හරි ලස්සන සුන්දර මතකයන් තියෙන සුන්දර මතකයන් බෙදා ගන්න ගම බොහොම ලස්සන දින කීපයක් ගත කරලා අද අවසාන දවසේ. ඉතින් අද අවසාන දවස නිසා ඉතින් තුෂාර මහත්මයා ඔය හේනේ පැලේ හැම තැනටම එක්ක ගියා. ඔය වීඩියෝ එක කරේ ගහක පැලකට වෙලා කියන ගස් පැලකට වෙලා. අද ඉතින් මේ වෙනකොට ඒ ප්‍රදේශත් ගොඩාක් දියුණු වෙලා ගස් පැලවල් තියෙනවා වගේම අපි කලින් අර බඩේනු ගිහින් වැළඳුවේ. ඉතින් ස්ලැබ් එකක් දාලා කොන්ක්‍රීට් වලින් හොඳ ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. ඉතින් එන් ගොවි එක පැත්තකට යම් විදිහකට දියුණු වෙලා. ඔය තමයි අපි ඔය ගස් පැල උඩ ඉන්නකොට ගත් ඉතින් ඡායාරූප. ඔය තමයි අපි වීඩියෝ එක කරපු ගස් පැල. එතකොට උඩහට හේන් න්‍යාය කියන්නේ පැලේ ඉඳලා බලනකොට හේන් න්‍යාය ওই විදිහට තමයි පේන්නේ. ඉතින් අර ස්ලැබ් එක උඩට ගොඩ වුණාම ඔය අවට පේන විදිහ තමයි ඕක. එතකොට මේ දුරින් පේන කන්ද තමයි තලගුළු වෙහෙර. ඒ වගේම මේ තලගුළු වෙහෙර දක්වාම පේන සීමාව ගොවිතැන එහෙම නැත්නම් හේන් ගොවිතැනට මිනිස්සු භාවිතා කරන අපිට හේන් න්‍යාය කියන්නත් පුළුවන්. මම හිතනවා වර්තමානයට ගැලපෙන්න මේ තමයි අපේ ගොවි බිම්. එතකොට ඔබට පේන මේ හේන් එහෙම නැත්නම් ඔබට පේනවා ඇති මේ කුමිනාශක භාවිතා කරලා මේ වගා බිම් ප්‍රදේශය මේ බුම් ප්‍රදේශයට එහයින් පේන ගස් සහිත සීමාව තමයි වෙල්ලාරගම රක්ෂිතය. මේක රක්ෂිත භූමියක්. එතකොට
ඔයිට කලින් අපි මූලික වීඩියෝවේදී අපි අර ගස් පැලක ඉඳලා ගත වීඩියෝ එක ගත්තේ ඔබට මෙතන පැහැදිලි නම් මේ තමයි ඒ පැල පිහිටලා තියෙන තැන ආලෝකයේ ගැටලු නිසා විධිමත්වම පෙනෙනවා කියලා මම හිතන්නේ නැහැ. එතකොට මේ ගස්වලට යහයි සමහරලාට වීඩියෝ එකට අපිට පැහැදිලි කරන්න අපහසු වුණත් ඔබට වෙනම වීඩියෝ රූපරාමයකින් අපි මෙතෙන්ට සම්බන්ධ කරන්නම්. කටුපත කන්ද ආරණ්‍ය. ඒ වගේම තවත් එහාට අපිට ගමන් කරපුවාම ඓතිහාසික මිහින්තලා පව්ව අර මිහින්තලා පව්ව උඩ පිහිටලා තියෙන චෛත්‍ය රාජයන් වහන්සේලා හිම මේ ප්‍රදේශයට පේනවා. මම දැන් මේ වීඩියෝ එක ගන්න ස්ථානයට ඒක ඒ තරම් පැහැදිලිව දෘශ්‍යමාන වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා බොහෝම සුන්දර අපි දැකපු ජීවිතය දැකපු ඉතාම සුන්දර රමණීය ප්‍රදේශයක් තමයි මේ ගල්කුළමේ මහ වැව ප්‍රදේශය කියලා කියන්නේ. මේ තියෙන සුන්දර මහ වැව වෙල්යාවේ. ලංකා පුරාම මහ වැවවල් තියෙනවා. මේ ගල්කුළමේ මහ වැව. මිහින්තලේ ගල්කුළමේ සියඹලාගස්සව මහ වැව. කැලෑ මහ වැව. මේකේ තමයි තියෙන්නේ අර ලෝක ප්‍රසිද්ධ ආර්ය ශ්‍රාවක අරණ්‍ය සේනාසනේ අපේ කිරිල්ලේ සුධම්මජෝති හාමුදුරන්ගේ පන්සල. කටුපුද කන්ද ආරණ්‍ය සේනාසනේ පිහිටි ඒ දර්ශනීය කඳු පන්තිය සියඹලාගස්සව මහ වැවට පේන්නේ මේ විදිහට තමයි. ඉතින් ආපහු එන ගමන් තමයි කලබලෙන් මේ වීඩියෝ එක ගන්න පුළුවන් වුණේ. මොකද මේ හේන්යා ඉඳලා එළියට එන්න බයික් එකක් හම්බ වුණා. ඉතින් අර ඔබට කලින් වීඩියෝ එකේ කියපු මිහින්තලා පව්ව තමයි මේ පේන අර දාගැබ් වහන්සේලා දුරින් පේන්නේ. ඉතින් මේ ප්‍රදේශයට ආවේනික වෙච්ච සුන්දරත්වයක් වගේම ඒ සුන්දරත්වය යට සැඟවිච්ච යම් කටුක බවකුත් තියෙනවා. ඉතින් ජීවිතෙත් එහෙමනේ. අපි අටලෝ දහමෙන් කම්පා වෙන්න හොඳ නෑ. ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක බොහොම සුන්දර පරිසරයක ජීවත් වෙන්න මේ මිනිස්සුන්ට වාග්ය තියෙනවා. ඒ වාග්යත් එක්කලාම සැඟවිච්ච ජීවන දුෂ්කරතා මහා ගොඩක් තියෙනවා. වනාලි ප්‍රශ්න වගාහානි සිද්ධ වීම මේ සියල්ලම තියෙනවා. ඉතින් බොහොම ලස්සන සුන්දර මතක ගොඩකුත් එක්කලා මේ වීඩියෝ එක මෙතනින් අපි සමාප්ත කරනවා.